ඔවුන් අපි අද යන්නේ යන්නේ මාතර ඉඳලා කොළඹට. ඔවුන් අපිට ගන්න අපේ මොකක් සංකැප් එක වැදුනා ගිහිල්ලා ලී එක. කොහොමද බස් එකේ ස්පොයිලරේ සුපිරි නේද ඔයාලා? යතිනේ මම බලන්නකො තව ටිකකින් අවුට්ඩෝ එක පෙන්නන්නම් ඔයාලට. ඔන්න ඉතින් ඉස්සරහා ලොලිකවරයෙක් ඉන්නවා මා මූසලා යද යන්න කියපු ගමන. ඔය ඉතින් එපා වෙන්නේ ඔන්න ඔක හේතුව හින්දා. අපි ඉන්නේ දැන් මාතර බෝධිය ගාව. ආන් දැක්කද අවුට්ඩෝ එක? අවුට්ඩෝ එක ඔන්න බලන්න ෂීට් වල ලස්සන. ඉස්සරහට ගත්තා අපි. ඉස්සරහා ස්ක්‍රීන් එක ගියන්. වෑන් එකක් බස් එකක් එන්න ඉස්සරහින් එනවා එන්න ලොරියක්. මේ මාර කරදරයක් අප්පා නමන්න යනකොට. මාර වදයක් ඉතින්. එපා වෙනවනේ. ඕන් ඉතින් දැක්කන එක දිගට යනකොට අපිට වංගු නමා ගන්න වෙන්නේ අර හිලා. තව ටිකක් දුර යනකොට අපිට මෙහෙම ගියාම වංගුවක් හම්බ වෙනවා. මේ වංගුවෙන් අපි පරිස්සමට දාගන්න ඕනේ. නැත්තම් ගෙල්ල නවතින්නේ මොහොත තමයි. යාළුවනේ කොහමද ඉතින්? අද සුපිරි නේද ආව? ඔන්න ඔතන වංගුව. ඔන්න හිමීට කරලා අපි ගන්න ඕනේ නැත්තම් ඉතින් අපි ගිහිල්ලා නවතින්නේ යන්න රැත පේන මුහුදේ. ඔන්න බලන්නකො. වෙන්න මේ මුහුදේ තමයි නවතින්නේ ඉන්නේ අපිට. අන්තිමට ගිහිල්ලා. අයියෝ අපිත් ඉතින් කරගන්න දේවල් නේද? කාලයකට පස්සේ ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. නැත්තම් බෑනේ ඔයාලා කම්මැලි ඉන්නේ. ඕන් ඔතන වංගුව හිමීට දාගමු අපි ගිහිල්ලා. යනවනේ ඉතින් යනවා. අපි ගැම්මටම දාගමු මේකෙන්. ආයි කියලා හරියන්නේ නැහැ ඉතින් හිමීට ගියොත් ඉතින්. හොඳ අපිට ওই පාලෙමින් එහාට තවත් එකක් හම්බ වෙනවා. ඒකෙන් ගියොත් නම් ඉතින් කොහොමත් මුහුදෙම තමයි. ඔන්න බලන්නකො මුහුදේ තමයි ඉතින් ඔගේ ගිහිල්ලා නවතින්නේ. ආයි ගියොත් එහෙම. ඉස්සරහ බවුසර් කාලේ. මේ යටවල උඩින් යනවනේ බං කියන්නේ පැනලා. පා වෙනවා. අපිත් ඉතින් අම්මට යමන් අපි මේ පුරුදු වෙන්න ගහනව නෙමෙයි. අම්මට සිටි ඔන්න බින්ගයක් හම්බ වෙනවා. ඒක අස්සෙන් යනකොට තමයි ගත් එහා පැත්තේ ඉතින් කාර් එකක් හරි මොකක් හරි ආවොත් එතන කෙල. ඔන්න කියනකොට මේනවා. එපා අපම් එක්කන. අපි තව ටිකකින් තේ බොන්න නවත්තනවා. ඕන් දැක්කනේ නැවැත්තුව අපි තේ බොන්නේ. තේ බොන්න නවත්තලා දැන් අපිට යන්න තියෙන්නේ. ඔන් යන්න පුළුවන් දැන් අපිට. තව ටිකකින්